ඔන්න යාළුවනේ අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවා ඔයාලට වාසිදායක මුදලකට මිලදී ගන්න පුළුවන් ටවුන්නේස් වෑන් රථ 8ක් ගැන විස්තර. අද වීඩියෝ එකේ මුලින්ම මම ඔයාලට අරගෙන ආවේ 52 නම්බර් Toyota ටවුන්නේස් වෑන් රථය. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆොයිල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. මේ වෑන් රථේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. අයිතිකරු මේ වෑන් රථේ විකුණන්නේ හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසායි කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒක නිසා මේ වෑන් රථය 21,45,000ක මුදලකට විකුණන්න අයිතිකරු තීරණය කළා තියෙනවා. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. ඔයාලත් කැමති නම් මේ වෑන් රථේ මිලදී ගන්න 076යි 18යි 33යි 324 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ දෙවෙනියට මම ඔයාලට අරගෙන ආවේ 254 නම්බර් Toyota ටවුන්නේස් Lotto CR36 වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆොයිල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම මේ වෑන් රථයට ඇලෝ වීල්ස් යොදලා තියෙන්නේ කියලාත් මේකේ 4 wheel පහසුකමක් තියෙනවා කියලාත් ඔයාලට කියන්න ඕනේ. ඊට අමතරව මේකේ AC, power steering, power shutter, power mirror වගේ පහසුකමුත් තියෙන full option වෑන් රථයක්. මේ වෑන් රථේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 53,000යි. අද වීඩියෝ එකේ තුන්වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 54 නම්බර් Toyota ටවුන්නේස් CR27 වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆොයිල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම මේක දොර හතරේ ෆ්ලැට් රූෆ් වෑන් රථයක් වගේම මේක තියෙන 2C එන්ජින් එකක් කියලා අපිට අයිතිකරු දැනුම් දුන්නා. ඒ වගේම මේ වෑන් රථේ තියෙන්නේ ඇඩ්ජස්ටබල් සීට් කියලාත් ඔයාලට කියන්න ඕනේ. වෑන් රථේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 32,75,000යි. වාහනේ බලලා මිල ගණන් සාකච්ඡා කරගන්නත් පුළුවන්. වෑන් රථේ බලනවා නම් ඔයාලට මාතරට එන්න වෙනවා. එහෙමත් නැත්නම් 077යි 54යි 84යි 667 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ හතරවෙනියට මම ඔයාලට අරගෙන ආවේ GC නම්බර් Toyota ටවුන්නේස් CR27 වෑන් රථයක්. මේකේ තියෙන ඔටෝ ගියර් වගේම ෆොයිල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, battery වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම මේ වෑන් රථයට ඇලෝ වීල්ස් යොදලා තියෙන්නේ. මේ වෑන් රථයේ පොත්පත් ඇතුළු සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 61,50,000යි. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. ඔයාලත් කැමති නම් මේ වෑන් රථේ මිලදී ගන්න
077යි 65යි 0යි 59යි 46 කියන දුරකථන අංකයෙන් වෑන් රථය ගැන වැඩි විස්තර සාකච්ඡා කරගන්න. අද වීඩියෝ එකේ පස්වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 54 නම්බර් Toyota Town Ace වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, බැටරි වගේ හැමදේම ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක 100% හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. ඒ වගේම මේ වෑන් රථයේ පොත්පත් ඇතුළේ සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 33,25,000යි. වාහනේ බැලුවට පස්සේ ඔයාලට මිල ගණන් සාකච්ඡා කරලා වෙනසක් කරගන්නත් පුළුවන්. වෑන් රථයේ තියෙන නිට්ටඹුවේ අයිතිකරුගේ ෆෝන් නම්බර එක තමයි 072යි 64යි 27යි 217. අද වීඩියෝ එකේ 6 වෙනියට මම ඔයාලට අරගෙන ආවේ 1995 අවුරුද්දේ ජපානයේ නිෂ්පාදනය කරලා 1999 අවුරුද්දේ රෙජිස්ටර් කරපු Toyota Town Ace CR27 ලොටෝ වෑන් රථයක්. මේකේ තියෙන ඔටෝ ගියර් වගේම ෆුල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ බොඩි, chassis, paint, seat, upholstering, tire, බැටරි වගේ හැමදේම ඉතාම හොඳ තත්ත්වයේ තියෙනවා. තව මේකේ එන්ජිමත් සුපිරියටම වැඩ කරනවා වගේම මේක හොඳම දහවන තත්ත්වයේ තියෙන වෑන් රථයක්. වෑන් රථයේ පොත්පත් ඇතුළේ සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 52,75,000යි. අයිතිකරුගේ ෆෝන් නම්බර එක තමයි 077යි 02යි 78යි 941. අද වීඩියෝ එකේ 7 වෙනියට මම ඔයාලට අරගෙන ආවේ Toyota Town Ace 56 නම්බර් වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථයේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම වෑන් රථයේ පොත්පත් ඇතුළේ සියලු ලියකියවිලි තියෙනවා කියලා ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ කියලාත් අපිට දැනගන්න ලැබුණා. වෑන් රථයේ පොත්පත් ඇතුළේ සියලු ලියකියවිලි තියෙනවා වගේම ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ. මේකේ මුළු මුදලම 34,50,000යි. අයිතිකරුගේ ෆෝන් නම්බර එක තමයි 071යි 62යි 16යි 705. අද වීඩියෝ එකේ අන්තිමටම මම ඔයාලට අරගෙන ආවේ 53 නම්බර් Toyota Town Ace CR26 වෑන් රථයක්. මේකේ තියෙන මැනුවල් ගියර් වගේම ෆුල් ටයිප් එක ඩීසල්. මේ වෑන් රථයේ ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා වගේම මේකේ පොත්පත් ඇතුළේ සියලු ලියකියවිලි තියෙනවා කියලා ලයිසන් ඉන්ෂුරන්ස් අප්ඩේට් කරලා තියෙන්නේ කියලාත් ඔයාලට කියන්න ඕනේ. මේකේ මුළු මුදලම 21,25,000යි. වෑන් රථයේ තියෙන කුරුණෑගල. අයිතිකරුගේ ෆෝන් නම්බර එක තමයි 077යි 32යි 02යි 618.